යාළුවනේ අද අපි අපේ ලස්සන පරිසරයේ තියෙන පොළොව හා අහස ගැන අපූරු දේවල් ටිකක් ඉගෙන ගන්නයි යන්නේ. ඔයාලා දන්නවද? උදාසන, දහවල්, සන්ධ්‍යාව සහ රාත්‍රී කාලයේදී අපිට පෙනෙන අහසේ පාට වෙනස් වෙනවා. ඔයාලා වඩාත්ම කැමති මොන වගේ අහසකටද? දහවල් කාලයේදී අහස දෙස බලුවොත් අපිට මොනවද පෙනින්නේ? රන්වන් පාටින් දිලිසෙන හිරුමාමා, සුදු පාට වලාකුළු, අහසේ පියාඹන කුරුල්ලෝ, සමනල්ලු, ඒ වගේම සරුංගල් සහ අහස් යාත්‍රාත් අපිට දකින්න පුළුවන්. හැබැයි රාත්‍රියට හිරුමාමා පෙනින්නේ නෑ. ඒ වෙනුවට ලස්සන හඳමාමා සහ එක එක නිවෙමින් දැල්වෙන පුංචි තරු කැට අහස පුරාම පිරීලා තියෙනවා. සමහර වෙලාවට කඩා වැටෙන තරුත් පෙනෙනවා. අහසේ තියෙන සුදු පාට වලාකුළු පුළුන් රොදවල් වගේ හරිම ලස්සනයි. ඒව තියෙන දවසට වැස්ස වහින්නේ නෑ. හැබැයි අහස කළු කරලා අඳුරු වලාකුළු ආවොත් ඒ කියන්නේ ළඟදීම වැස්සක් වහින්නයි යන්නේ. යාළුවනි, මේක හොඳින් මතක තියාගන්න. හිරුමාමා දෙස කෙලින්ම අපේ ඇස් වලින් බලන්න හොඳ නෑ. හිරු එළිය ගොඩාක් සැර නිසා අපේ සංවේදී ඇස් රිදෙන්න පුළුවන්. තද අවුව තියෙන වෙලාවට එළියට යනවා නම් කුඩයක් ඉහිලන්න, තොප්පියක් දාන්න. නැත්තම් අවු කණ්ණාඩි පාවිච්චි කරන්න අමතක කරන්න එපා. හිරු එළිය අපිට ගොඩාක් ප්‍රයෝජනවත්. තෙතරිදි වේලා ගන්න, ගොවි තැන් කරන ධාන්‍ය වියලා ගන්න, ගස්වැල් වලට කෑම හදාගන්න වගේම අපේ ඇඟට ශක්තිය සහ විටමින් D ලබා ගන්නත් හිරු එළිය උදව් වෙනවා. හිතන්න, හිරුමාමා නැති වුණොත් මොකද වෙන්නේ? මුළු ලෝකයම සැමදාම අඳුරු වෙනවා. හැමතැනම අයිස් වගේ සීතල වෙනවා. ගස්වැල්, සත්තු වගේම මිනිස්සුන්ටත් ජීවත් වෙන්න බැරි වෙනවා. සුළඟ අපිට ඇසින් පෙනෙන්නේ නෑ. හැබැයි ගස්වල කොළ සෙලවෙනකොට, වැලක තියෙන රිදි ලෙල දෙනකොට, සරුංගල් උඩ පාවෙනකොට අපිට සුළඟ හොඳින්ම දැනෙනවා. හුළඟ නිසා අපිට ලස්සන සරුංගල් යවන්න පුළුවන්. රිදි ඉක්මනින් වේලෙනවා. මුහුදේ රුවලොරු පදවන්න පුළුවන්. ඒ වගේම සුළං මෝල් කැරකිලා විදුලියක් නිපදවනවා. හැබැයි මහා කුණාටු වගේ තද හුළඟක් හැමුවොත් ලොක්කු ගස් ඉදිරිලා වැටෙන්න පුළුවන්. ගෙවල්වල වහලවල් ගැලවීලා විදුලි කණුත් කඩා වැටෙන්න පුළුවන්. ළමයි බලන්න මේ ලෝකගෝලය. අපේ පෘථිවියත් මේ දොඩම් ගෙඩිය වගේ රවුම්. මේ නිල් පාට මුහුද මැද තියෙන්නේ අපේ ශ්‍රී ලංකාවයි. අපි හැමෝම ජීවත් වෙන්නේ මෙන්න මෙතන. එන්න දැන් අපි හැමෝම එකතු වෙලා කඩදාසියකින් පුංචි රොකට් එකක් හදලා හුළඟේ පියාඹන්න ආරිමු. අපි මිදුලෙන් පස් ටිකක් අතට අරන් බැලුවොත් මොනවාද පෙනෙන්නේ? පස්වල තියෙන කුඩා ගල් කැට, වියලි කොළ කැබලි වගේ දේවල් අපිට සාමාන්‍ය විදිහට පේනවා. නමුත් අපි අත්කාචයකින්, ඒ කියන්නේ මැග්නිෆයින් ග්ලාස් එකකින් බැලුවොත් පස් අංශු ලොකුවට පේනවා. පියවි ඇසට නොපෙනුණු පුංචි කුහුම්බුවන්, පණුවන්, දිලිසෙන වැලි කැට සහ සියුම් ශාකමුල් අපිට හරිම පැහැදිලිව බලාගන්න පුළුවන්. වැස්ස වහින්න කිට්ටුවනකොට පරිසරය අඳුරු වෙනවා. සිසිල් හුළඟක් හමනවා. අකුණු ගහලා හෙන පිපිරෙන සද්ද ඇහෙනවා. කූඹි පේලි පිටින් බිත්ති දිගේ ඉහළට යනවා. කුරුල්ලෝ ඉක්මනින්ම කූඩුවලට පියාඹනවා. වැස්ස වහිනකොට අපි කඩදාසි බෝට්ටු හදලා මිදුලේ ගලාගෙන යන වැහි වතුරේ පා කරලා සතුටු වෙමු. වැහි බිඳු බිඳු වැටෙනවා, මිදුලේ වතුර පිරෙනවා, හිමින් හිමින් දිය පාරක් මිදුල දිගේ ඇදෙනවා, කඩදාසිය නමනවා, බෝට්ටුවක් හදනවා, වැහි වතුරේ දිය පාරේ බෝට්ටු පා කරනවා. විශිෂ්ට සාමාර්ථ දෙසාම වෙහෙසන සිසුන් සඳහා පදනම ප්‍රකාශන